ලෙබනන්හි ගිහිරිගස් අතරෙහි මොරගසන්නාගේ ශබ්දය. අපි මේ දිනවල විශේෂයෙන්ම යාඥාවට අපි අවධානය දීලා තිබෙනවා. මා විශ්වාස කරනවා ඔබ ඒ යාඥා පැය විශ්වාසවන්තව කරනවා ඇති කියලා. ආමෙන්. ජීවතුන් අතර සිටින හුස්ම නොගන්න කෙනෙක් හොයාගන්න ඔබට අමාරුයි. ජීවතුන් අතර සිටින හුස්ම නොගන්න කෙනෙක් සොයාගන්න ඔබට අමාරුයි. ඒ වගේම කිතුණුවෙක්ව සිටින යාඥා නොකරන කෙනෙක් හොයාගන්නත් අමාරුද? හලෙලූයා. ඔබට තේරුණාද මම කියන දේ? මම ඔබට කියපු දේ ජීවතුන් අතර සිටින හුස්ම නොගන්න කෙනෙක් ඔබට සොයන්න අමාරුයි. ඒ වගේම තමයි කිතුණුවෙක්ව සිටින යාඥා නොකරන කෙනෙක් සොයාගන්නත් අමාරුයි. මොකද ඒ අය කිතුණුව නෙමෙයි අය මැරිච්ච අය. ඕනෑම කිතුණුවෙක් යාඥා කරනවා. මැරිච්ච කිතුණුව යාඥා කරන්නේ නැහැ. දෙකෙන ආත්මික මලාව කිතුණුවන්. එනිසා අපි දන්නවා උන්වහන්සේගේ වචනේ අපෙන් උන්වහන්සේ ඉල්ලුම් කරනවා යාඥාව. කිතුණුවන් යාඥාව ඉගෙන ගන්න ඕන. කිතුණුවන් යාඥාව පුරුදු වෙන්න ඕන. කිතුණුවන් යාඥාවට කැප වෙන්න ඕන. ආමෙන්. මොකද්ද මම කියපු කාරණා තුන? කිතුණුවන් යාඥාව ඉගෙන ගන්න ඕන. කිතුණුවන් යාඥාව පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න ඕන. කිතුණුවන් යාඥාවට කැප වෙන්න ඕන. ඉගෙනගෙන වැඩක් නෑ යාඥාව ගැන. යාඥාව පුරුදු වෙන්නේ නැත්තම්, ප්‍රැක්ටිස් කරන්නේ නැත්තම්. ඔබ මොනවා හරි ඉගෙන ගන්නවා ක්‍රීඩාවක්, අපිම ක්‍රීඩාවක් ඉගෙන ගන්නවා. ඔබ ඒක ඉගෙන ගත්තට වැඩක් වෙන්න යන්නේ නැහැ. ඔබ ඒක පුහුණු වෙන්නේ නැත්තම්. හොඳයි මම යනවා සතියන්තයට ස්විමින් ක්ලාස්. පුරුදු වෙන්න පීනන්න. දැන් මම පීනන්න පුරුදු වෙන්න යනවා. මම ගියාම මගේ කවුද පුහුණු කරු මට පාඩම් දෙනවා. මේ විදියට ඉරියව් දක්වන්න. මේ විදියට වතුරට අත දබන්න. මේ විදියට පහළට ගන්න. මම දැන් ඉරියව් පුරුදු වෙනවා. මම දැන් ඉරියව් හොඳට ඉගෙන ගන්නවා. ඒවා ලියා ගන්නවා. ඒවා මං ලකුණු කර ගන්නවා. ඉරියව් හොඳට අධ්‍යයනය කරනවා. ඒ ඔක්කොම ඉරියව් අධ්‍යයනය කරලා මං ඒවා කටපාඩම් කරනවා. කටපාඩම් කරලා මං ගිහිලා ස්විමින් pool එකේ ගැඹුරම තැනට ගිහිලා ඩොග් ගාලා පනිනවා. ඇයි මං දැන් කටපාඩම් කරලා තියෙන්නේ? දැන් මං හොඳට ඉගෙනගෙන තියෙන්නේ. ඒ අත ගහන්න ඕන හැටි මං හොඳට දන්නවා. මම එකපාරට ගිහිලා ගැඹුරම තැනට ගිහිලා පනිනවා දැන් පීනන්න. මොකද වෙන්නේ? අර පාඩම් කරපුවා අර ඉගෙන ගත්ත ඒවා අර කෝච් දුන්න උපදේශ ඔක්කොම අමතක වෙනවා. වතුර ටික පෙවෙන්න ගත්තට පස්සේ. අපි දන්නවා ඒක ඉගෙන ගත්තට මදි. ඒක පුරුදු වෙන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉගෙන ගන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔබේ යාඥාවත් ඔබ ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔබට තේරුණාද? පුරුදු වෙන්න ඕන. ඒ වගේ මේකට කැප වෙන්න ඕන. ඒක නොකඩවා කරගෙන යන්න ඕන. එහෙම නැත්නම් ඔබට ඒ ඔබට ඒ ක්‍රීඩාව නැත්නම් ඒ අංගය තුල ඔබට වීරයෙක් වෙන්න බෑ. නිකම් පීනන්න පුළුවන්. මටත් පුළුවන් නිකම් පීනන්න. පීනන්න පුරුදුනේ මම වතුරේ ඉඳගෙන. කාට හරි පුළුවන් ද වතුරේ ඉන්න නැතුව පීනන්න පුරුදු වෙන්න? වතුර නැතුව ඔබට පීනන්න පුරුදු වෙන්න බෑ. කොච්චර බලාගෙන හිටියත්, කොච්චර අධ්‍යයන වලට සහභාගී වුණත් ඔබට බෑ. ඔබ වතුරට පනින්න ඕන. වතුරට බහැලා ඔබ උත්සාහ කරන්න ඕන. ඔබ පුහුණු වෙන්න පටන් ගන්න ඕන. ඔබ දන්නවා ඒකට කාලයක් යනවා. මට මතකයි මම පීනන්න ඉගෙන ගන්න උත්සාහ කරුවා. මට හරි කේන්ති යනවා මාත් එක්ක. තාම බෑ මට කකුල නොගහ ඉන්න. මම දැන් ගොඩාක් අතපය ගහනවා. ඒත් ගිලෙනවා. උත්සාහ කරනවා. ඇඟ සම්බරව තියාගෙන ඉන්න බෑ. දන්නේම නැතුව කාලයක් තිස්සේ වතුරට පැනලා වතුරේ අතපය ගහ ඉඳලා දන්නේම නැතුව මෙන්න චුට්ට අඩි 10ක් 15ක් දැන් පීනන්න පටන් අරගෙන. ඊට වඩා බෑ. පොඩ්ඩක් කොහම හරි දඟලගෙන ටිකක් එහා පැත්තට යනවා. ඊට පස්සේ තව ටිකක් පුරුදු වෙනවා. තවත් වතුරේ ඉන්න. ඒක සමබරව තියාගන්න පුරුදු වෙනවා. හරියට ඒ අත්පය සෙලවෙන්න පටන් ගන්නවා. කොහොමද ඒක පුරුදුනේ? ඒක උනේ
මම වතුරේ ඉඳගෙන ඒක පුරුදු වුණා මම ප්‍රැක්ටිස් කරා මම මේකට කාලය දුන්නා. ඔබත් දෙන්න වෙනවා ඔබේ යාඥාවට කාලය. මට පුළුවන් පීනන්න මට පුළුවන් මගේ ජීවිතය බේරගන්න. තව කෙනෙක්ව බේරන්න නම් බෑ. මම එච්චර දක්ෂ නෑ. මට පුළුවන් මාව බේරගෙන මට එහාට මෙහාට ය아가න්න පුළුවන්. නමුත් මම තවදුරටත් මේකේ පුහුණු වෙන්න ගත්තොතින් හොඳට මට පුළුවන් වෙනවා පිහිනුම් දක්ෂයෙක් වෙන්න. ශූරයෙක් වෙන්න. දැන් ඔබට පිහිනුම් දක්ෂයෙක් වෙන්න නම් ඔබ ඒකත් එක්ක කාලය දෙන්න ඕන. දැන් ඔබට පුළුවන් යාඥාව සම්බන්ධව මම ඔබට කියන්නේ නිකම්ම යාඥා කරන්නෙක් වෙන්න එපා. යාඥාවේ නිපුණත්වය ලැබලා යාඥාවේ දක්ෂයෙක් වෙන්න. යාඥාවේ පර්වත සලවන්නෙක් වෙන්න. ආමෙන්. යාඥාවෙන් ස්වර්ගයේ බස්සවා ගන්න කෙනෙක් වෙන්න. ආමෙන්. යාඥාවෙන් දේව අභිමුඛය මෙතනට කැඳවා ගන්න පුළුවන් වෙන්න ඕන. දේව අභිමුඛත්වය දැනෙන්නේ නැහැ. නමුත් ජනගහල යාඥා කරලා ස්වාමින් වහන්සේගේ අත සොලවලා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයත්වය එතනට ගෙන්න ගන්න පුළුවන් වෙන්න ඕන. අන්න යාඥාවේ වීරයන්. යාඥාව. දැන් මම හදන්නේ අපේ සභාව යාඥාවට පුරුදු කරන්න. ඊළඟට ඔබ ඒකට කැප වෙන්න තියෙනවා. අපි යාඥාව පුහුණු වෙනවා. අපි එයින්ද විනයක් දාගෙන තිබෙනවා දවසට පැයක් මම යාඥාවට කැප කරනවා. මම හිතනවා ඔබ මේ යාඥා පැය දවස්පතා ගන්නවා ඇති කියලා. ඊට පස්සේ ඔබ යාඥාව පුරුදු වෙනවා. ඊට පස්සේ ඔබට පැයක් මදි වෙනවා. ඔබ පැය එකමාරට යනවා. සමහර අය පැය දෙකට යනවා. සමහර අය පැය දෙකමාරට යයි. ඒක ඔබ යන්න මොකද වෙන්න යන්නේ? ඔබ යාඥාවේ වීරයෙක් වෙන්න යනවා. දක්ෂයෙක් වෙන්න යනවා. ඔබ ඒ තුල යාඥාවෙන් කරන්න පුළුවන් දේවල් විනාඩි 15ක් පැය භාගයක් යාඥා කරන කෙනාට වඩා යාඥාවෙන් කරන්න පුළුවන් දේවල් කරගන්නවා ඒ අය. නේද? ක්‍රීඩාවක හිතලා බලන්න. වැඩිපුර ඒකට කැප වෙන කෙනා, ඒ පුහුණු වීම වලට කැප වෙන කෙනා තමයි දක්ෂකම් පවත්වන්නේ. මම මේ ක්‍රීඩාව ගැන ඉගෙන ගත්තට වැඩක් නැහැ. මම ඒකට කැප වුණේ නැත්තම්, මම ඒක පුහුණු වුණේ නැත්තම්. ඔබ කාගේවත් යාඥාවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. ඔබ දන්නවා නේද? අස්ස රේස් තියෙනවා. අස්සයා ඉන්නවා. කවුද රේස් එක දුවන්නේ? අස්සයා. හොඳ ජොකියෙක් ගන්නවා. අස්සයා දුවනවා. අස්සයාට හොඳට කණ්ඩ දෙනවා. අස්සයාව අර ජොකියා දන්නවා අස්සයා පුරුදු කරන්න. අස්සයාගේ අයිතිකාරයා වෙනම ඉන්නවා. ගිහිල්ලා අස්සයා දිනිනවා. කාටද කප් එක? අස්සයාටද ජොකියාට? නෑ. කප්පේ ගන්න අයිතිකාරයා. ඒ අයිතිකාරයා සමහර වෙලාවට දුව ගන්නත් බෑ, විද ගන්නත් බෑ, වැඩක් කර ගන්නත් බෑ. ඇවිල්ලා කප් එක ගන්නවා. ඔබ පුළුවන් නම් අස්සයාගේ පිටේ නැගලා දුවලා කප් එක ගන්න. වෙනත් අයව අස්සයාගේ පිටේ ඉඳෝලා දුවෝලා ඔබ කප් එක ගන්න ලෑස්ති වෙන්න එපා. යාඥාවේ වගේ වෙන අයගේ යාඥා වලින් ඔබට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. සමහර අය හරි දක්ෂයි කියන්නේ එක එකනාට කියනවා අනේ මං ගැන යාඥා කරන්න, මගේ මේ ප්‍රශ්න යාඥා කරන්න, මගේ පුතාගේ ප්‍රශ්න යාඥා කරන්න, මගේ ගෙදර මෙහෙම එකක් තියෙනවා යාඥා කරන්න, ණය ප්‍රශ්න යාඥා කරන්න, ඔක්කොම යාඥා කරන්න. නමුත් තමාට යාඥා ජීවිතයක් නැහැ. ඒ හින්දා තමා අනිත් අයගේ යාඥාවෙන් තමාගේ වැඩ කරව ගන්න උත්සාහ කරනවා. ඔබට තේරෙනවද කාරණාව? පැහැදිලි කරගන්න. යාඥාව ඔබ විසින් කළ යුතු දෙයක්. තව කෙනෙක්ගේ යාඥාවෙන් ඔබට ස්වර්ගයට යන්නවත්, ඔබේ ආශිර්වාද ළඟා කරගන්නවත් බෑ. ඔබ යාඥා කරන මිනිසෙක් නම් මතක තියාගන්න අනිත් කෙනා ඔබත් එක්ක එක්සිට් වෙනකොට, තව කෙනෙක් ඔබත් එක්ක එක්සිට් වෙනකොට, තව කෙනෙක් ඔබගේ කාරණාව ගැන එක්සිට් වෙනකොට ස්වාමීන් වහන්සේ ආශිර්වාදය ඔබට එන්න සලස්වනවා. මොකද ඔබට යාඥාවේ ජීවිතයක් තියෙනවා. ඒ නිසා ඔබ ඒක ලබන්න සුදුසුයි. ඔබ යාඥා කරන කෙනෙක් නම් ඔබට පාලකතුමා අත තියලා යාඥා කරන විට ඒ ආශිර්වාදය ඔබට ලැබෙන්න යනවා. මොකද ඔබ ආශිර්වාදය ලබන්න සුදුසුයි. සමහර අලුත් අයට අපි යාඥා කරනවා. ඒකේ ආශිර්වාදය අයට යනවා. ඒ අය තාම යේසුස් වහන්සේ වඳුරන්නේ නැහැ. නමුත් කිතුණුවන් හැටියට ඔබට යාඥා ජීවිතයක් නැත්තම් මතක තියාගන්න ඔබ අනිත් අයගේ යාඥා වලින් යැපෙන්න හදන්න එපා. පුද්ගලික ඔබටම යාඥාවේ ජීවිතයක් තියෙන්න අවශ්‍යයි. පහුගිය දවස් සති දෙකේම මම ඔබට කතා කරේ යාඥාව ගැනමයි. ඔබට තේරෙනවද ඒක වැදගත් කියලා? ඔබ හිතලා බලන්න ඔබ කුරුල්ලන් නම් ඔබ පියාඹන්නම අවශ්‍යයි. එහෙම නේද? පියාඹන්නම අවශ්‍යයි. ඔබ බිම ඇවිදලා හරියන්නේ නැහැ. ඒ වගේ තමයි ඔබ ක්‍රිස්තියානිකාරයින් නම් ඔබ දේව දරුවන් නම් ඔබ යාඥා කරන අය වෙන්නම අවශ්‍යයි. ඒ නිසා මම කැමති නෑ නිකම් පුහු යාඥා ඔබ කරනවට. මම කැමති ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරියේ නිවැරදි යාඥා කරන අය බවට පත් වෙනවට.
යාඥාවේ නිසා තමයි ඔබ ඉගෙන ගන්න අවශ්‍යයි. අද ලෝකයේ මිනිස්යන්ට යාඥා ක්‍රම තියෙනවා. එක එක යාඥා විදි තියෙනවා. බාරහාර තියෙනවා. පූජාවන් තියෙනවා. එක එක වතාවක් තිබෙනවා. ඒ අය සමහර වෙලාවට පොතපතකින් එක ඉගෙන ගන්න ගත්තා වෙන්න පුළුවන්. සමහරට පසුබිමෙන් එන පුරුදු වලින් එක ගත්තා වෙන්න පුළුවන්. තමාගේ අම්මලා තාත්තලා පුරුදු කරලා තියෙන හින්දා ඒවා කරගෙන යනවා වෙන්න පුළුවන්. සමහර කිතුණුවත් ඉන්නවා අම්මලා තාත්තලා පුරුදු කරපු විදිහට තමුන් යාඥා ක්‍රමයක් පුරුදු වෙලා ඒක කරගෙන යනවා තමුන් කිතුණුවෙක් කියලා හිතාගෙන. සාම්ප්‍රදායික යාඥා ක්‍රමයක්. නමුත් ඔබ පෙන්තකොස්ත කිතුණුවෝ කියන්නේ සුද්ධාත්ම බෞතිස්මය ලබන අන්‍ය භාෂාවෙන් කතා කරන සුද්ධාත්ම බලය පිළිගන්න කිතුණුවන්ට තමයි කියන්නේ පෙන්තකොස්ත කිතුණුවන් කියලා. ඔබ පෙන්තකොස්ත කිතුණුවෙක්ද? ආමෙන්. ඔබ පෙන්තකොස්ත කිතුණුවෙක් නම් මතක තියාගන්න ඔබ විශේෂ යාඥාකාරයෙක් වෙන්න ඕන. පෙන්තකොස්ත කිතුණුව තමයි ලෝකය පෙරළුවේ. පෙන්තකොස්ත දවසින් පස්සේ ඔබට මතකද? එහෙනම් ඔබ විශේෂ යාඥා ජීවිතයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපේ ගමනෙන් ලොකු අර්ථයක් නැහැ. ඔබේ මොන කාරණා මැද්දේ වුණත්, ප්‍රශ්න ගැටලු මැද්දේ වුණත්, අමාරුකම් මැද්දේ වුණත් මතක තියාගන්න යාඥා ජීවිතය ක්‍රිස්තියානිකාරයෝ අතාරින්නේ නැහැ. මම ගිය සතිය ඔබට කතා කරා යාඥා ජීවිතයකට අවශ්‍ය කරන පෙළඹවීම ගැන. මතකද? මම විශ්වාස කරනවා මේ සති තුනේ මම ඔබ හොඳ පෙළඹවීමක් කරනවා කියලා යාඥාවට. ශරීරය තමයි බාධාව. නිදිමත එන්නේ ආත්මයටද? ශරීරයට. එවලට පැදුරේ ඉඳගෙන යාඥා කරන්න එපා. එවලට මම කිව්වනේ දර සටන්කාමී යාඥාව කරන්න. යාකොබ් පොර බැදුවා වගේ නිදිමත යනකම් අඩි පොලේ ගහලා ස්වාමීනි ඔබ ඇඟපත හොඳට මහන්සි කරවලා යාඥා කරන්න එවලට. ඔබේ ජීවිතය පදවන්න තියෙන ගොඩක් දුර. එනිසා ඔබ අවදි කරගන්න අවශ්‍යයි යාඥාවට. තේරුණාද? ඒ හින්දා ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවට දුව යාඥා කරන්න. උඩ පැන යාඥා කරන්න. ප්‍රශ්නයක් කරගන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබ සමග ඉන්නවා. ස්වාමීන් වහන්සේ දන්නවා ඔබ මේ උත්සාහ කරන්නේ මාත් එක්ක අවදියෙන් ඉන්නයි කියලා. එහෙනම් ප්‍රශ්නයක් කරගන්න එපා. හොඳ සටන්කාමී යාඥාවක් කරන්න ඒ වෙලාවට. යාකොබ් වගේ හොඳ පොර බැදීමකින් යාඥා කරන්න. හොඳයි. අද දවසේ මම ඔබට එන්න යනවා විශේෂයෙන් ඒකේ ඊළඟ කොටස් දෙක. යාඥාවට ඔබ පොළඹවන තවත් විශේෂ පැති දෙකක්. යාඥාවට ඔබ තවත් පොළඹවන්නා වූ විශේෂ කෙනෙක් තමයි සුද්ධාත්මයන්න් වහන්සේ. සුද්ධාත්මයන්න් වහන්සේ ඔබව යාඥාවට පොළඹවනවා. ආමෙන්. දෙවෙනි දේ තමයි යාඥාවට ඔබ පොළඹවන දෙවියන් වහන්සේගේ වචනය. සුද්ධාත්මයන්න් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ වචනය. වාක්‍යානෝ ඒ වගේම සුද්ධාත්මයානෝ. සුද්ධාත්ම වහන්සේ ඔබ ළඟ ඉන්නවද? වාක්‍යානෝ ඔබ ළඟ ඉන්නවද? ඔබ ළඟ බයිබලයක් තියෙනවද? එහෙනම් වාක්‍යානෝ ඔබ ළඟ ඉන්නවා. වාක්‍ය අහන්න, වාක්‍ය ඉගෙන ගන්න, වාක්‍ය අසන්න. යම් කෙනෙකුට ලියන්න අමාරු නම් ඔබ ඒක රෙකෝඩ් කරගෙන හරි කාට හරි කියලා රෙකෝඩ් කරගෙන හරි අහන්න පටන් ගන්න. නැත්තම් බයිබලය කියවන්න තියෙන අවශ්‍යතාවය නිසා කුරු ඉගෙන ගන්න පටන් ගන්න. සුද්ධාත්මයන්න් වහන්සේ ඇදහිලිවන්තයව යාඥාවට පොළඹවනවා. සුද්ධාත්මයන්න් වහන්සේ කොයි විදියටද ඇදහිලිවන්තයව යාඥාවට පොළඹවන්නේ? ඒ සුද්ධාත්මයන්න් වහන්සේ ඔබ සමග සිටිනවා. ඔබ තුල සිටිනවා. ඒ තනන් වහන්සේ ඔබව යාඥාවට පොළඹවනවා. බයිබලයේ කියා තිබෙන උන්වහන්සේ මොන විදියටද අපිව යාඥාවට පොළඹවන්නේ කියලා සුද්ධාත්මයන්න් වහන්සේ. පළවෙනි දේ සුද්ධාත්මයන්න් වහන්සේ ඔබව නමස්කාරයට පොළඹවනවා. එපිස පොතේ 2:18 මෙහෙම කතා කරනවා. මක්නිසාද උන්වහන්සේ කර්ණ කොටගෙන අප දෙගොල්ලන්ට එක ආත්මයන්න් වහන්සේ තුල පියාණන් වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ. ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්න පුළුවන්කම ඔබට මට තිබෙනවා. නමස්කාරයෙන් අපි වෙන්නේ ස්වාමින් වහන්සේගේ අභිමුඛයට පැමිණීමයි. මතක තියාගන්න සුද්ධාත්මයන්න් වහන්සේ ඔබව දේව අභිමුඛයට ඔබ තල්ලු කරගෙන යනවා. ඔබේ යාඥාවිද ඔබ නමස්කාර කරනවද? ඔබේ යාඥාවිද නමස්කාර කරන්න අවශ්‍යයි. උන්වහන්සේගේ යේසුස් වහන්සේගේ යාඥාවිද උන්වහන්සේගේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබගේ නාමයට ගෞරව වේවා. මතකද සති දෙකකට කලින් ඔබ ඉගෙන ගත්තා යාඥාවේ මොනවද අන්තර්ගත විය යුත්තේ ඔබේ යාඥාවේ කියලා. උන්වහන්සේ යාඥාව පටන් ගත්තේ නමස්කාරය කරමින්. අපිට තියෙන ඔක්කොම ඉල්ලීම් ඉල්ලලා යාඥාව පටන් ගත්තේ නැහැ. යාඥාව නමස්කාරයෙන් පටන් ගත්තේ. මතක තියාගන්න ඔබේ යාඥාවේදී ඔබ දේවාභිමුඛයට ඔබ දරාගෙන යන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ.
සුද්ධාත්මයන් වහන්සේ ඔබ උන්වහන්සේ සමීපයට ගෙන්නනවා. නමස්කාරයට උන්වහන්සේ ඔබට උපකාර කරනවා. ඔබ තුල තිබෙන ධෛර්යයෙන් ඔබට නමස්කාර කරන්න පුළුවන්. ඒ වගේ මතක තියාගන්න සුද්ධාත්මයන් වහන්සේත් ඔබව තල්ලු කරගෙන නමස්කාරයේ තුල ඔබව ඇදගෙන යනකොට ඔබට දැනෙනවා ඔබ තුලින් එන නමස්කාරයට වඩා වෙනස් දෙයක්. ඇතුලෙන් තල්ලු කිරීමක්, පෙළඹවීමක් ඔබ තුල ඔබම අත්දකින්නවා. ආමෙන්. ඒ නිසා ඔබගේ සිතෙන් ඔබගේ කල්පනාවෙන් කරන නමස්කාරය වැදගත්. ඒ වගේ මතක තියාගන්න සුද්ධාත්මයන් වහන්සේත් ඔබගේ නමස්කාරයේදී ඔබව ස්වාමින් වහන්සේ වෙතට ගෙනියන්න යනවා. ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේ පසුතැවිලි වීමට මඟ පෙන්වනවා. සමහර විට ඔබගේ ආත්මය තුලින් ඔබට පසුතැවිල්ල එනවා. සමහර හැඟවිච්ච පුංචි දේවල් තිබෙනවා. සුද්ධාත්මයන් වහන්සේම ඒ වගේ එනවා. තේරුණාද? අපි යාඥාවට ඉඳගෙන වැඩක් තියෙනවා. අපේ ඇතුළත පාපය තියෙනවනේ. වැඩක් තියනවද? පාපයයි යාඥාවයි එකට යනවද? පාපයයි යාඥාව එකට යන්නේ නැහැ. පව් කරන අය යාඥා කරන්න අවශ්‍ය නැහැ. මොකද පව් කරන අය නිරේට යන නිසා. පව් කරන අය යාඥා කරන්න ස්වාමිනී මගේ පාපයෙන් ගැලවෙන්න උදව් කරන්න කියලා. හරියට අර සුංගම් අය කරන්න දේවමාලිගාවේ යාඥා කරේ නේද? ඒ සුංගම් අය කරන්න දේවමාලිගාවට ඇතුල් වෙන්න බයයි. දොර ළඟ ඉඳගෙන පපුවට ගහගෙන කියනවා ස්වාමිනී මම පව්කාරයෙක්. එහෙමයි පව්කාරයෙක් යාඥා කරන්න ඕන. නැත්තම් පාපේ ඉඳගෙන අපිට සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම මිල්ලලා සුද්ධාත්ම වහන්සේ මඟ පෙන්වන්නේ නැහැ, යක්ෂයා මඟ පෙන්නයි. සමහර අය ජීවත් වෙන්නේ පාපේ. නමුත් කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ මට මඟ පෙන්නුවා. සුද්ධාත්ම වහන්සේ කතා කෙරුවා. පාපේ ජීවත් වෙද්දී කොහොමද සුද්ධාත්ම වහන්සේ කතා කරන්නේ? සුද්ධාත්ම වහන්සේ කතා කරන්න බෑ. තේරුණාද? සුද්ධාත්මයන් වහන්සේ කතා කරන්න නම් සුද්ධාත්මයන් වහන්සේව දරා ගන්න පුළුවන් හදවතක් අපි තුල තියෙන්න ඕන. ඒ සුද්ධාත්මයන් වහන්සේ එතකොට ඔබව නමස්කාරයට පොළඹවනවා. එවිට සමහර පුංචි කොන් අපේ තුල තියෙනවා. උන්වහන්සේ පසුතැවිල්ලට අපිව හරවනවා. දාවිත්ත් තිබුණා පසුතැවිලි වෙන්න කාරණා. දාවිත් පව් කරපු අවස්ථාවල දෙවියන් වහන්සේ දඬුවමුත් කරුවා. නමුත් ඊට අමතරව දාවිත් හොයාගත්ත යම් පුංචි දුර්වලකම්. බලන්න ගීතාවලිය පොතේ 139 23 24. දෙවියන් වහන්සේ මා විමසා බලා මගේ සිත දැනගත මැනව. මා පරීක්ෂා කොට මාගේ සිතුවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුලේ ඇද්දැයි බලා සදාකාල මාර්ගෙහි මා ගෙන ගිය මැනව. දේව දරුවෙකුට පසුතැවිලි වෙන්න අවශ්‍යයිද දේව දරුවෙක්? ඔව් අවශ්‍යයි. මෙතන කියනවා මාව විමසලා බලන්න මගේ සිතුවිලි යම් නපුරු මාර්ග ඇති, යම් නපුරු සිතුවිලි ඇති, නපුරු චේතනා ඇති, විවේචන ඇති, ඕපාදූප ඇති, නොයෙකුත් කොන් ඇති, තිත්තකම් ඇති, සිතේ කාමිත්‍යාචාරකම් ඇති. සිතේ මං කියන්නේ සිතේ කදාකල කියන ඔබ වහන්සේ මාව විමසලා මාව නපුරු මාර්ගෙන් අයින් කළා සදාකාල මාර්ගෙ ගෙනියන්න. සුද්ධාත්මයන් වහන්සේ ඔබට උපකාර වෙනවා. ඔබ ඇතුලේ තියෙන මේ පුංචි හිර වෙච්ච මුල් ගලවලා අපිව සම්පූර්ණ පවිත්‍ර කරන්න. සුද්ධාත්මයන් වහන්සේට ඕන ඔබගේ යාඥාව තුල ඔබ පවිත්‍ර වුණාන්සේට යාඥා කරන්නෙක් වෙනවා. ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේ ඔබව පොළඹවනවා උන්වහන්සේ ඉදිරියේ පසුතැවිල්ලට. මේ පසුතැවිල්ල වෙන්නේ යාඥාව තුලම තමයි. මතක තියාගන්න. නමස්කාරය පසුතැවිල්ල යාඥාව තුලම තියෙන දේවල් නේද? යාඥාව එකක්, නමස්කාර එකක්, පසුතැවිල්ල තව වෙලාවක නෙමෙයි. අපි මේ යාඥා කාලය තුල අපි පසු කරන කාලයන් තමයි මේ කතා කරන්නේ. සුද්ධාන් වහන්සේ ඔබව පසුතැවිල්ලට ගේනවා. මොකද හේතුව උන්වහන්සේට ඕන අලංකාර යාඥාවක් ඔබගේ මුඛයෙන් ඔප්පු කරන්න. ආමෙන්. ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේ යාඥා කළ යුතු දේවල් ගැන මඟ පෙන්නනවා. යාඥා කරන්න ඕන දේවල් ගැන මඟ පෙන්නනවා. මං කිව්වා නේද ඔබට? පැය කාලක් බයිබලයේ, ඊළඟ පැය කාල තමා ගැන, ඊළඟ පැය කාල සභාව ගැන, ඊළඟ පැය කාල ලෝකයේ සහ අනිත් කාරණා ගැන. සුද්ධාත්මයන් වහන්සේ ඔබට යාඥා කළ යුතු දේවල් ගැන මඟ පෙන්නනවා. ඔබ සභාව ගැන යාඥා කරන්න පටන් ගත්තට පස්සේ සුද්ධාත්මයන් වහන්සේට විවෘත වුණොත් සුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වයි සභාව ගැන මේ කාරණා වෙනුවෙන් යාඥා කරන්න කියලා. පිලිප්පි පොතේ 4:6 මොනවද කියන්නේ? නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුතිදීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා පල්ලා. දැන් මෙතන කියනවා ඉල්ලීම් දන්වන්න. ඔබේ ඉල්ලීම් ගැන මතක තියාගන්න. සුද්ධාත්මයන් වහන්සේට පුළුවන් ඔබට මඟ පෙන්වන්න ඔබ යාඥා කළ යුතු ඉල්ලීම් සම්බන්ධව. සමහර ඔබට තේරෙන දේවල් තියෙනවා නම් ඔබ ඒ ගැන යාඥා කරන්න. ඔබේ සිතට දැනෙනවා නම් මේ ගැන යාඥා කළ යුතුයි කියලා ඔබ ඒ ගැන යාඥා කරන්න. ඔබට ආත්මයට හැඟෙනවා නම් මෙන්න මේ කාරණාව ගැන යාඥා කළ යුතුයි කියලා
ආත්මයට හැඟෙන දේ ගැන යාඥා කරන්න. ඒ වගේම ඔබ සුද්ධාත්ම වහන්සේට විවෘත වෙන්න කියන්න සුද්ධාත්මනී මට යම් දේවල් තිබෙනවා නම් මට නොතේරෙන මම දන්නේ නැති ඇතුළත දේවල් තියෙනවා නම් මට පෙන්වන්න ඔබ වහන්සේ මට ඒ ගැන යාඥා කරන්න. එතකොට සුද්ධාත්ම වහන්සේ පෙන්නයි. සුද්ධාත්ම වහන්සේ මග පෙන්වයි. සමහර උන්වහන්සේ සමහර අයගේ මුහුණු ඔබට මතක් කරලා පෙන්නයි අහවල් සහෝදරයා ගැන සහෝදරිය ගැන යාඥා කරන්න. සුද්ධාත්ම වහන්සේ ඔබ යාඥාවට පොළඹවනවා. යාඥාවට බල කරනවා සුද්ධාත්ම වහන්සේ. ඒ නිසා ඒ සුද්ධාත්ම වහන්සේගේ සේවය ලබන්න ඔබේ යාඥාවේදී. ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේ යාඥාව පිණිස දේව සැලසුම් අනාවරණය කරනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබට යාඥා කරන පිණිස දෙවියන් වහන්සේගේ සැලැස්ම අනාවරණය කරනවා. දැන් හිතලා බලන්න සුද්ධාත්ම වහන්සේ ඔබට අනාවරණය කරුවොත් එහෙම යේසුස් වහන්සේගේ පැමිණීම ළඟයි. ඒ නිසා ඔබ දැන් සූදානම් වෙන්න සභාව වෙනුවෙන් යාඥා කරන්න. මොකක්ද එතකොට දැන් සුද්ධාත්ම වහන්සේ අනාවරණය කරන්නේ? උන්වහන්සේගේ සැලැස්ම. පුද්ගලික ඔබේ ජීවිතේ කාරණා ගැන නෙමෙයි. දේව සැලැස්ම ගැන, ලෝකයේ කෙරෙහි තියෙන දේව සැලැස්ම ගැන ඔබට මඟ පෙන්වයි. දැන් දේව සැලැස්ම සුද්ධාත්ම වහන්සේට පුළුවන් දේව සැලැස්ම ගැන මඟ පෙන්වලා ඔබට කියන්න යාඥා කරන්න ලෝකයේ ගැන. යොහන් පොතේ 16:13 යොහන් 16:13 එසේ වී නමුත් උන්වහන්සේ නම් සැබෑ කමේ ආත්මයන්න් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමාගෙන්ම උපදවා කතා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්න තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරන සේක. සුද්ධාත්මයන් වහන්සේ පැමිණෙන්න තිබෙන දේ ඔබට ප්‍රකාශ කරනවා. සුද්ධාත්ම වහන්සේ අනාවරණය කරලා තිබෙන දේ. මොකද හේතුව සුද්ධාත්ම වහන්සේ දේව සැලැස්ම ගැන අනාවරණය කරපුවාම අපිට පුළුවන් ඒ ගැන යාඥා කරන්න. ඒ වෙනුවෙන් සභාව සූදානම් වෙන පිණිස යාඥා කරන්න. හිතන්න යේසුස් වහන්සේ කියනවා මම විගසෙනවා කියලා. සභාව තාම සූදානම් නැහැ. තාම සභාව ඇල්මැරිලා නිදිමතේ ඉන්නවා නම් සුද්ධාත්ම වහන්සේ ඒක ඔබට අනාවරණය කෙරුවොත් ඔබ සභාව වෙනුවෙන් අඬලා වැළපිලා යාඥා කරන්න. ස්වාමිනී සභාව පුබුදවන්න, සභාව ඔබගේ පැමිණීමට සූදානම් කරන්න, සභාව සුභාරංචිය ප්‍රකාශ කරන අනිත්‍යව යේසුස් වහන්සේ වෙතට දිනා ගන්න සභාවක් බවට පත් කරන්න හේතුව ඔබ වහන්සේගේ පැමිණීම ළඟයි. මිනිස්සු විනාශ වෙන්න ඉස්සලා ඔබ වහන්සේ අපිට උදව් කරන්න. ඔබට දේව සැලැස්ම සුද්ධාත්ම වහන්සේ අනාවරණය කරනවා ඔබේ යාඥාව බලවත් යාඥාවක් වෙන පිණිස. මතක තියාගන්න ඔබ යාඥාවේ වගකිය යුතු අධීරය වලට එන්න තියෙනවා. මුලින්ම ඔබ යාඥා කරේ මොනවා ගැනද? ස්වාමිනී මව් පව්කාරයෙක් මාව ගලවා ගන්න. දෙවනුවට ඔබ යාඥා කරන්න පටන් ගත්තා ස්වාමිනී මගේ පුතා, මගේ දුව, මගේ කකුලේ අමාරුව, මගේ ඔළුවේ අමාරුව ඒවා ගැන තමයි දෙවනියට යාඥා කරන්න පටන් ගත්තේ. එහෙම නේද? තාමත් එහෙමද ඔබ යාඥා කරන්නේ? එහෙනම් වැඩක්ම නැහැ ඔබ යාඥා ජීවිතේ. ඊළඟට අපි යාඥා කරන්න පටන් ගන්නවා ස්වාමිනී මගේ සහෝදරයා, මගේ සහෝදරිය ඒ අය ගැන එක් එක්කිනා ගැන යාඥා කරන්න පටන් ගන්නවා. ඊළඟට ඔබ යාඥාවේ තවත් පියවරයන් වලට එනවා. මගේ සභාව, සභාවේ සේවාවන්, විනාශ වෙන ලෝකය, විනාශ වෙන මිනිස්සු ගැන ඔබ දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඊළඟට උන්වහන්සේ තව පියවරයන් වලට කියනවා දෙවියන් වහන්සේගේ සමස්ත සැලැස්ම ගැන දෙවියන් වහන්සේගේ මුහුණ සොයන්න. සමස්ත සභාවන් ගැන යාඥා කරන්න. ඒ වගේ ඔබේ යාඥා ජීවිතේ වගකිව යුතු ස්ථාන වලට පැමිණෙන්න ඕන. තේරුණාද? ඒ නිසා තමයි ඔබේ යාඥාව ඔබ පුරුදු වෙන්න ඕන. යාඥාව ඔබ පවත්වාගෙන යන්න ඕන. මොකද ඔබට යාඥාවේ සේවයක් ඔබෙන් ස්වාමීන් වහන්සේ ඉල්ලනවා. තේරුණාද? දැන් නම් නිකන් හුලම් බැස්ස එකපාරට මම ඒක කිව්වේ. ඔච්චර නම් ඉතින් යාඥාවේ ඔහොම දෙයක් කර ඔච්චර දෙයක් අල්ලන්න නම් බෑ. හරි ඕනනම් යාඥා කරන්නම් බෑක් නේ. එච්චරයි නේ. ඕනනම් වැඩි මුකුත් එපා. ඕනනම් පැයක් කරන්න. ඔය වැඩි කතා කියන්න එපා. තියෙන ටිකක් නැති වෙයි ඕවා කියන්න කිව්වොත් එහෙම කියන්න. ලෑස්ති වෙන්න යාඥාවේ වීරයෙන් වෙන්න. ලෑස්ති වෙන්න ස්වාමීන් වහන්සේත් එක්ක වගකීම යුතු දේවල් ගැන කතා කරන්න. තාමත් අර කකුලේ අමාරුව, ඔළුවේ අමාරුව, බඩේ අමාරුව ගැන කතා කරන්න නෙවෙයි. වගකීම යුතු දේවල් ගැන කතා කරන්න ඕන. ස්වාමීන් වහන්සේත් එක්ක. සුද්ධාත්ම වහන්සේ ඔබට ඒව ගැන මඟ පෙන්නනවා. ආමෙන්. ඊළඟට තව කාරණාවකට එමු. උන්වහන්සේ සුද්ධාත්ම වහන්සේ මැදිහත් කාර්කමට ඔබ පොළඹවනවා. මැදිහත් කාර්කමට ඔබ පොළඹවනවා. කොලොස්සි 4:12-13 නුඹලාගෙන් එක්කෙනෙක් වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ දාසයෙක් වූ එපප්‍රස්. කවුද නම? ඔබට සුපුරුදු නමක්ද? එපප්‍රස් නුඹලාට ආචාර කරන්නේය. මෙතන පවුල්තුමා කතා කරනවා කොලිසියට ලියන අතර එපප්‍රස් ඔබට ආචාර කරනවා. නුඹලා දෙවියන් වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසකව සිටින පිණිස
ඔහු යාඥාවලින් නුඹලා ගැන නිතරම වීරිය කරන්නේය. එපෙප්‍රස් මොනවද කරන්නේ? කොලොසියට කියනවා නුඹලා දෙවියන් වහන්සේ තුල ශක්තිමත්ව ජීවත් වෙන පිණිස පාවුල්තුමා කියනවා එපෙප්‍රස් නුඹලා ගැන යාඥා කරනවා. දැන් එපෙප්‍රස් යාඥා කරන්නේ එයා ගැනද? නෑ එපෙප්‍රස් යාඥා කරනවා එයාගේ නොවන තවත් පාවුල්තුමා සේවය කරන වෙනත් සභාවක් වෙනුවෙන් යාඥා කරනවා. එපෙප්‍රස් ඒ අය ගැන යාඥා කරනවා බයිබලයේ කියනවා. යාඥාවලින් නුඹලා ගැන නිතරම ඒ වචනේ බලන්න මොනවද කියන්නේ? වීරිය කරන්නේය. හොර කනවා නුඹලාට ජය ලැබෙන්න, නුඹලාගේ ජීවිතවලට ආශිර්වාද ලැබෙන්න යාඥාවෙන් නුඹලා ගැන වීරිය කරනවා. මක්නිසාද නුඹලා උදෙසා ලවෝදිකෙහිද හියරපොලිසියෙහිද සිටින්නන් උදෙසාත් ඔහු බොහෝ වෙහෙසවන බවට මම සාක්ෂි දෙමි. ලවෝදිකය ගැනත් හියරපොලිසිය ගැනත් කතා කරනවා ඔහු බොහෝ වෙහෙසෙනවා. මොනවලින්ද ඔහු බොහෝ වෙහෙසෙනවා කියලා කියන්නේ? යාඥාවලින්. දැන් කල්පනා කරලා බලන්න. ඔබට බැරුව ඇති තව සභාවකට උදව් කරන්න, ඒ අයට ගිහිල්ලා උපකාර කරන්න, ඒ අයට සල්ලි අරින්න, දේවල් කරන්න ඔබට බැරුව ඇති. එපෙප්‍රස් ගැන කතා කරනවා. එපෙප්‍රස් යාඥාවෙන් වීරිය කරනවා. හිතලා බලන්න. මැදිහත්කාරකමට ඔහුව පොළඹවන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ එපෙප්‍රස් යාඥාවට දාලා තියෙන්නේ සභාවන් ගැන. මොකද දෙවියන් වහන්සේට මේ සභාවේ ක්‍රියා කරන්න ඕන නිසා දෙවියන් වහන්සේට ඕන ඒ වෙනුවෙන් යම් හඬක් නැගෙන්න ඕන. හඬක් නැතුව ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා මේ සභාවෙන් හඬ නැගෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේ කාව හරි පාවිච්චි කරන ශුද්ධාත්මයන් වහන්සේට කියනවා මෙන්න මේ කණ්ඩායම වෙනුවෙන් යාඥා කරන්න. එවිට ඔහුගේ යාඥාව වෙසුනාට පස්සේ දෙවියන් වහන්සේගේ ක්‍රියාව ආරම්භ වෙනවා සිදු වෙන්න. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ මිනිස්සෙන්ම මැදිහත්කාරකමේ යාඥාවට අවදි කරනවා. ඔහු නුඹලා ගැන නිතරම වීරිය කරන්නේ. අන්තිමට කියනවා බොහෝ වෙහෙසෙන බවට සාක්ෂි දෙමි. බොහෝ වෙහෙසෙනවා. බොහෝ වෙහෙසෙනවා. මොනවටද වෙහෙසෙන්නේ? යාඥාවට. බලන්න මේ මිනිස්යාගේ කාරණාව බලන්න. ඔහු සභාවන් වෙනුවෙන් යාඥා කරනවා, දන ගහනවා සභාවන් වෙනුවෙන්. ඔහුට කිසි ලාභයක් නැහැ. ඔහුට කිසි එකේ ගෞරවයක් නැහැ. පාවුල්තුමා මේක නොකියන්න ඒ සභාවල අය දන්නෙත් නැහැ මේ මිනිස්සු අපි ගැන යාඥා කරනවා කියලා. දුර්වල මොහොතවලදී උන්වහන්සේ අප උදෙසා මැදිහත්කාරකම් කරනවා. කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. රෝම පොතේ 8:26. එලෙසම ආත්මයන් වහන්සේත් අපේ දුර්වලකම් වලදී උපකාර කරනසේක. මක්නිසාද යුතුය ලෙස යාඥා කරන්නට අපි නොදනිමුව. නමුත් ආත්මයන් වහන්සේම කිව නොහැකි කෙඳිරි ගෑම් වලින් අප උදෙසා මැදිහත්කාරකම් කරනසේක. ඊළඟට කියනවා ශුද්ධාත්මයන් වහන්සේම අපිට යාඥා කරගන්න බැරි වෙලාවේදී අපි වෙනුවෙන් මැදිහත්කාරකම් කරනවා. අපි අමාරුවටපත් වෙලා අපිට අපහසු යාඥා කරගන්න. නමුත් ඔබ ශුද්ධාත්මයන් වහන්සේව දරාගෙන සිටින කෙනෙක් නම් ඔබගේ මුඛය අරින්න නැති වෙලාවේදී ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉඳගෙන ස්වාමින් වහන්සේට කතා කරනවා, මැදිහත්කාරකම් කරනවා. ඔබ දන්නේම නැතුව ටිකක් වෙලා යනකොට ඔබගේ ආත්මය ප්‍රාණවත් වෙනවා, ඔබට දැනෙනවා. දේව අභිමුඛත්වයේ ඔබ නිකන් ඉන්නවා විතරයි, ඔබගේ කට අරගන්න විදියක් නැහැ. ඔබට යාඥාවට වචන එන්නේ නැහැ. එවැනි අවස්ථා නැද්ද? එවැනි අවස්ථා ඕන තරම් තියෙනවා. ඔබ යාඥා කරනවා, යාඥාවට ඉඳ ගන්නවා. නමුත් වචන කියවෙන්නේ නැහැ. තියෙන දේවල් මතක් වෙනකොට, හෙට දවස මතක් වෙනකොට, දේවල් මතක් වෙනකොට වචන එන්නේ නැහැ. නමුත් ඔබ ශුද්ධාත්මයන් වහන්සේව දරාගෙන උන්වහන්සේට සංවේදී වෙලා ඉඳ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉඳගෙන මැදිහත්කාරකම් කරනවා. ඔබ ටිකක් වෙලා යනකොට ඔබ තේරෙයි ඔබ නිදහස් වෙගෙන යනවා. ශුද්ධාත්මයන් වහන්සේ බලන් ඔබේ යාඥාවට උන්වහන්සේ දෙන උපකාරය, උන්වහන්සේ ඔබේ යාඥාවට කරන උන්වහන්සේගේ පෙළඹවීම බලන්න. ඔබට තේරෙනවද ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙනුවෙන් මැදිහත්කාරකම් කරන හැටි? යාඥාවට ඔබව පොළඹවන හැටි ඔබට තේරෙනවද? කල්පනා කරලා බලන්න. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල තියෙන ශුද්ධාත්මයන් වහන්සේ ඔබව යාඥාවට, ඔබේ දුර්වල මොහොතවලදී ඔබ උදෙසා මැදිහත්කාරකම් කරනවා. ඒ නිසා ඔබේ යාඥාව දුර්වල වෙන එක ගැන ඔබ අමුතුවෙන් හිතන්න එපා. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේත් එක්ක රැඳිලා ඉන්න. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න පටන් ගන්නවා. ඊළඟ කාරණාව, ශුද්ධාත්මයන් වහන්සේ යාඥාවේ දීමනාවෙන් ඇදිලිය තුන පුරවනවා. යාඥාව කියන එක දීමනාවක් ලෙස ස්වාමින් වහන්සේ යම් අයට දෙනවා. හරියට අර එපෙප්‍රස්ට වගේ. එපෙප්‍රස්ට යාඥාව දීමනාවක්. එයා ගොඩාක් වෙහෙසෙන්න ගියේ නෑ, සභාවේ කාරණාත් එක්ක හැප්පෙන්න ගියේ නෑ. එයාට තිබුණ මොකද්ද? එකම බර ඇතුලේ තිබිච්ච යාඥා කරන එක. සමහර අයට තියෙන ශුද්ධාත්මයන් වහන්සේ දීමනාවක් ලෙස යාඥාව දෙනවා. ඔබට මතකද
සුද්ධාත්ම දීමනාවල අතරේ එක දීමනාවක් තියෙනවා ඇදහිල්ල කියලා. තියෙනව නේද? දීමනා 9 අතරේ එකක් තියෙනවා ඇදහිල්ල කියලා. මොකක් ගැනද මේ කතා කරන්නේ? යාඥා ජීවිතය ගැන. ඒ අය දන්නවා ඒ අය අතොස්සනකොට දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා කියලා. ආමෙන්. ඇදහිල්ල තිබෙනවා. බයිබල් කියනවා යේසුස් වහන්සේ ඇදහිල්ල ඇතුව අබෑටේක ඇදහිල්ල ඇතුව ඉදිරි කන්දට ගොස් මුහුදේ වැටියන්නේයි කිව්වොත් ඒක වෙනවා කියලා. ඇදහිල්ල දීමනාවක් ලෙස යාඥාව පිණිස දීමනාවක් ලෙස උන්වහන්සේ සමහර අයට දෙනවා. කවුද දෙන්නේ? සුද්ධාත්මයන්න් වහන්සේ. මෙතන සමහර අය ඇති යාඥාවේ දීමනාව ලැබපු අය, ඇදහිල්ලේ දීමනාව ලැබපු අය. ඒ අය ගොඩක් දේවල් ගැන වෙහෙසෙන්නේ නැහැ. ඒ අය මේ වගකීම් ගැන වෙහෙසෙන්නේ නැහැ. එයාට මේ වගකීම් මොනේ තිබුණත් එකයි නැතත් එකයි මුකුත් ගැන ප්‍රශ්නයක් නැහැ. එයාට එකයි ඕනා මේ එක්කෙනා වෙනුවෙන් යාඥා කරන්න. මේ මූණු මතක් කර කර යාඥා කරන අය මෙතන ඇති. මේ එක්කෙනාගේ මූණු මතක් කර කර යාඥා කරන අය මෙතන ඇති. ඒ අයට ස්වාමීන් වහන්සේ දීමනාවක් දීලා තියෙන්නේ. සුද්ධාත්ම වහන්සේ යාඥාවේ දීමනාව. ඒ අය අදහනවා ස්වාමීන් වහන්සේගේ යාඥාවට උත්තර දෙනවා කියලා. මත තියාගන්න ඒ දීමනාව පාවිච්චි කරන්න. සභාව වෙනුවෙන් අවශ්‍යයි. සභාව වෙනුවෙන් අවශ්‍ය මෙතන වැඩ කටයුතු කරන අය විතරක් නෙමෙයි. ඇදහිල්ලේ දීමනාවලත් යාඥා කරන අය මේ සභාවට ගොඩක් අවශ්‍යයි. ඒ අය නිසා තමයි මෙතන අනිත් හැම දෙයක්ම සඵලවත් වෙන්න යන්නේ. ආමේන්. යාඥාව නැතුව ඒක සඵලවත් වෙනවද? නෑ. මේක කොම්පැනියක් නෙමෙයි යාඥාව නැතුව සඵලවත් වෙන්න. මේක දෙවියන් වහන්සේගේ සභාව. යාඥාව නැතුව සඵලවත් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා තමයි මම ඔබව දැන් යාඥාවට පොළඹවන්නේ. හලෙලුයා. ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේ යාඥාවට පොළඹවනවා කියන එකේ අවසාන කාරණය ආත්මයෙන් පිරුණු යාඥාව. ආත්මයෙන් පිරුණු යාඥාව. 1 කොරින්ති 14:2. මක්නිසාද අන් භාෂාවෙන් කතා කරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේට කතා කරන්නේය. ඔහු ආත්මයෙන් රහස් කතා කරන නමුත් කාටවත් තේරෙන්නේ නැත. මම කතා කරන්නේ දැන් අන්‍ය භාෂාවෙන් කරන යාඥාව ගැනයි. සුද්ධාත්ම වහන්සේගේ දීමනාවක් තිබෙනවා අන්‍ය භාෂාව කියලා. ආමෙන්. අන් භාෂාවේ දීමනාවක් තියෙනවා. සුද්ධාත්මයෙන් පූර්ණත්වයේ ලැබලා අන් භාෂාවලින් යාඥා කරන්න පටන් ගන්නවා. නොයෙකුත් අපි නොදන්න වචන වලින් ස්වාමීන් වහන්සේට යාඥා කරන්න අපගේ ඇතුළාන්තයෙන් යම් වචන එළියට එනවා. දැන් තව එතනම තව පදයකට එමු. 15 වෙනි පදය. එසේ වී නම් කිමෙක්ද? ආත්මයෙන් යාඥා කරමි, සිහි කල්පනාවෙනුත් යාඥා කරමි. ආත්මයෙන් ගීතිකා කරමි, සිහි කල්පනාවෙනුත් ගීතිකා කරමි. දැන් බයිබලයේ කියනවා අපි සිහි කල්පනාවෙන් කරන යාඥාවන් මෙන්ම ආත්මයෙන් පූර්ණ වූ අන්‍ය භාෂාවලින් කරන යාඥාවන් නැගෙන්න යනවා. යම් කෙනෙක් තව මේ අත්දැකීමට අවිල්ලා නැත්නම් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න, සුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න, එවිට උන්වහන්සේ ඔබට ඒ ආශිර්වාදය දෙනවා. අන්‍ය භාෂාව දෙන්නේ එකක් ස්වාමීන් වහන්සේ වර්ණනා කරන්න සහ ස්වාමීන් වහන්සේට ආත්මයෙන් පිරීලා කතා කරන්න, යාඥා කරන්න, අන් භාෂාවෙන් යාඥා කරන්න. ඒ අන් භාෂාව දෙන්නේ නිකන් ඔබට මම ආත්මයෙන් පිරුණාය කියලා විදහා දක්වන්න නෙවෙයි. ගොඩාක් වෙලාවට සමහර අන්‍ය භාෂාවක් පාවිච්චි කරනවා තමාගේ ආත්මිකකම් පෙන්වන්න. ඒ වගේම සමහර අය අන්‍ය භාෂාව හසුරවන්න දන්නේ නැහැ. ඒ ගැන නිවැරදි දේ ඉගෙනගෙන නැති නිසා ඒ අය ආත්මයෙන් කියලා හැමෝටම බාධා වෙන්න අන්‍ය භාෂාවෙන් කෑ ගහනවා. වටපිටාවේ ඉන්නයට නමස්කාර කරන්න විදියකුත් නැහැ. අන්‍ය භාෂාවෙන් කෑ ගහනවා නෑ. ආත්මයන් වහන්සේගේ අන්‍ය භාෂාව පැමිණෙනකොට ඔබ දන්නවද? ඔබ නිකාං කෑ ගහන්න යන්නේ නැහැ. ඔබ ඒක ප්‍රකාශ කරයි. ඒක ලස්සනට එළියට එයි. මට මතකයි එක අත්දැකීමක්. මම දවසක් නමස්කාර කර ඉන්නකොට යම් ස්ථානයක මගේ ළඟ ඉන්න සහෝදරයා අන්‍ය භාෂාවලින් නමස්කාර කරන්න පටන් ගත්තා. ඔබ දන්නවද? ඔහු අන්‍ය භාෂාවලින් නමස්කාර කරන්න පටන් ගත්තත් එක්කම මගේ මේ ඇඟ හීතල වෙලා මගේ ඇඟේ හිරි ගඩු පිපෙන්න ගත්තා. ඔබට තේරෙනවද ආලේපය? ඒ ආලේපය මටත් දැනෙන්න පටන් ගත්තා. ඒකෙන් මගේ නමස්කාරයත් එස වුණා. මටත් පුදුම හයියක් ආවා ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න. මෙන්න සැබෑ අන්‍ය භාෂාව. මෙන්න සැබෑ සුද්ධාත්ම වහන්සේගේ දීමනාව. සුද්ධාත්ම වහන්සේ ක්‍රියා කරනකොට මගේ ළඟ ඉන්න කෙනාට මේ වටේ ඉන්න අයවත් ඉබේම නමස්කාරයට තල්ලු වෙනවා. එහෙනම් පුළුවන් ද තව අය කෙනෙකුට බාධා වෙන්න? බාධා වෙනවා කියන්නේ ඒක මාංශය. බාධා වෙනවා කියනවා නම් මාංශය. කල්පනා කරන සුද්ධාත්ම වහන්සේගේ දීමනාව නිසි ලෙස අලංකාර ලෙස පාවිච්චි කරන්න අවශ්‍යයි. තේරුණාද? අන්‍ය භාෂාව සුද්ධාත්ම වහන්සේ තුල ඔබේ යාඥාවේ පාවිච්චි කරන්න. දේව වචනය ඇදහිලිවන්තයව යාඥාවට පොළඹවනවා.
සුද්ධාත්මයන් වහන්සේ පොළඹවන සමහර කාරණාවලටම දේව වචනයත් ඔබ පොළඹවන්න පුළුවන්. උදාහරණයක් නමස්කාරයට දේව වචනය ඔබ පොළඹවනවා. ගීතාවලිය 34 මෙහෙම කියනවා ඉස්සානේ. සෑම කල්ලීම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛේ නිතරම පවත්නේය. මාගේ ආත්මය ස්වාමින්ගේ ගුණ වර්ණනා කරන්නේය. යටහත් සිත් ඇත්තෝ ඒ අසා සන්තෝෂ වන්නෝය. මොනවටද මම දේව වචනේ ඔබ පොළඹවන්නේ? වර්ණනා කරන්න, නමස්කාර කරන්න. තේරුණාද? දේව වචනයත් සුද්ධාත්මයන් වහන්සේ මෙන්ම ඔබව නමස්කාරයට පොළඹවනවා. ඒ වගේම දේව වචනයත් සුද්ධාත්මයන් වහන්සේ මෙන්ම පසුතැවිල්ලට ඔබ ගේනවා. පසුතැවිල්ලට ඔබ ගේනවා. 1 තිමොති 2:8 ඒ ගැන කතා කරනවා. ඒ ස්ථානයේ කියනවා එබැවින් පුරුෂයන් සෑම තැන්හිම කෝපයක් විවාදයක් නැතුව පිරිසිදු අත්ඔසවා යාඥා කරනවට කැමැත්තෙමි. මේ පදේ ඔබට කියනවාට ඔබ මොනවටද පෙළඹෙන්නේ? පසුතැවෙන්න. පිරිසිදු අත්ඔසවන්න කියලා කියන්නේ. අපේ අත්ඔසවන්න කියන්නේ පිරිසිදු කමින්. අපිරිසිදු සිතක් ඇතුව අත්ඔසුවට ඒ යාඥාව අසන්නේ නැහැ. ඒ නිසා දේව වචනේ ඔබ පසුතැවිල්ලට ගෙනෙන ඔබේ යාඥාවේදී. ආමෙන්. ඒ නිසා තමයි මම කිව්වේ යාඥා කරන හැම වෙලාවෙකදීම ඔබ අතේ බයිබලයේ තියෙන්න අවශ්‍යයි. බයිබලයත් ඔබ සමග තියෙන්න අවශ්‍යයි. ඔබේ යාඥාවට බයිබලය එකතු වෙන්නම අවශ්‍යයි. ඒ වගේම බයිබලයේ දේව වචනේ යාඥා කළ යුතු දේවල් ගැන ඔබට මඟ පෙන්නනවා. යාඥා කරන්න ඕන දේව මොනවද කියලා ඔබට මඟ පෙන්නනවා. උන්වහන්සේගේ වචනය කියනවා නුඹේ ආණ්ඩුවල ඉන්න ප්‍රධානීන් ගැන යාඥා කරන්න. ඔබේ දේශය වෙනුවෙන් යාඥා කරන්න. ඔබේ සභාව වෙනුවෙන් යාඥා කරන්න. ඔබේ අසල්වැසියාක් වෙනුවෙන් යාඥා කරන්න. ඔබ දේව වචනය කියවනකොට දේව වචනයම ඔබට මඟ පෙන්වනවා මොනවා ගැනද ඔබම යාඥා කළ යුත්තේ කියලා. ඒ වගේම දේව වචනයත් සුද්ධාත්මයන් වහන්සේ වගේම දේව සැලැස්ම ඔබට පෙන්වනවා. ආමෙන්. 1 පේත්‍රස් 4:7 එස්සානේ මොනවද කියන්නේ? නමුත් සියලු දේවල අන්තිමය ලං වී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට යාඥා කිරීම පිණිස පිබද සිට බල්ලා. සියලු දේවල අන්තිමය පැමිණ තිබේ. ඒ කියන්නේ මොකද්ද පෙන්වන්නේ? දේව වචනේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම පෙන්වනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම ලෝකයේ වෙනුවෙන් තියෙන දේව සැලැස්ම උන්වහන්සේ පෙන්වනවා ඔබගේ යාඥාවට ඔබ පාවිච්චි කරන පිණිස. ඒ වගේම මැදිහත්කාරකමට දේව වචනය ඔබව පොළඹවනවා. චුදන්නාංශත් ඔබ මැදිහත්කාරකමට පොළඹවනවා නේද? මැදිහත්කාරකමට දේව වචනය ඔබව පොළඹවනවා. ඒක තිබෙනවා 1 තිමොති 2:1-2. මැදිහත්කාරකමට තව අය වෙනුවෙන් යාඥා කරන්න දේව වචනය ඔබව පොළඹවනවා. යාඥාවට දේව වචනය ඔබව පොළඹවනවා. තව විශේෂ දෙයක් තමයි දේව වචනය කියවීමම යාඥාවක් වෙන අවස්ථාවල් තියෙනවා. දේව වචනය කියවීමම යාඥාවක්. උදාහරණයක් ගීතාවලිය 64ට පෙළ ගන්න. ඒ ස්ථානයේ මෙහෙම කතා කරනවා. දෙවියන් වහන්සේ මාගේ විලාපයේදී මගේ හඬට කන් දුන මැනව. සතුරු බයෙන් මාගේ ප්‍රාණය රැකගත මැනව. මොකද්ද මේක? යාඥාවක්. දේව වචනය කියවීමම සමහර වෙලාවලදී යාඥාවක්. බලන්න ඔබට පුළුවන් ඔබගේ අමාරුකමේදී මේක යාඥාවක් ලෙස කියවන්න. නපුරුකම් කරන්නන්ගේ රහස් මන්ත්‍රණයෙන්ද අයුතුකම් කරන්නන්ගේ කෝලහාලයෙන්ද මා සංගවාගත මැනව. දැන් මෙතන කතා කරන්නේ යාඥාව ගැන. වචනය කියවීමම ඔබට යාඥාවක් වෙනවා. ඒ හින්දා ඔබේ යාඥා කාලයේදී දේව වචනය අතපසු කරන්න එපා. දේව වචනය කියවීමම යාඥාවක් වෙනවා සමහර වෙලාවට. බයිබලයේ කියනවා එලිදරව් පුත ගැන මේ අනාගත වාක්‍ය කතා කරන කෙනා ආශිර්වාදලත් කෙනෙක් කියලා. අනාගත වාක්‍ය කියවන කෙනා ආශිර්වාදලත් දෙක් කියලා. ඔබේ යාඥා වේලාවේදී බයිබලයේ කියවන්න ඒක යාඥාවට ප්‍රධාන ඔබේ ජීවිතයට ආශිර්වාදයක්. දේව වචනය ඔබව යාඥාවට පොළඹවනවා. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි දේව වචනය යාඥාව පිණිස අවශ්‍ය දේව කැමැත්ත දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබට පෙන්වනවා. ඔබ දන්නවද සමහර වෙලාවට අපි යාඥා කරනවා යුතු නැති දේවල් ගැන. අද සමහර පල්ලියට එන අය දන්නේ නැහැ මොනවා ගැනද යාඥා කළ යුත්තේ මොනවා ගැනද යාඥා නොකළ යුත්තේ කියලා. සමහර අය තමන්ගේ වැරදි ආශාව ඉෂ්ට කරගන්නත් යාඥා කරනවා. බලන්න දෙවියන් වහන්සේගේ උපකාර ඉල්ලන තමුන්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න. ඒ යාඥා දෙවියන් වහන්සේ ආන්නේ දේව කැමැත්ත ඉගෙන ගන්න පුළුවන් දේව වචනේ. සමහර වෙලාවට අපි සමහර දේවල් ගැන යාඥා කරනවා සුදුසු නැති දේවල් ගැන. සමහර අය යාඥා කරනවා ස්වාමිනී මට ලෙබනන් යන්න ඕන රැකියාවකට යන්න ඕන. හරි දැන් પાස්පෝර්ට් කොපිත් ඔබ අතට කවුරු හරි එවලා ඔන්න හිඳා යාඥා කරනවා. සමහරට යා දන්නේ නැහැ ඒක දේව කැමැත්තද නැද්ද කියලා.
මෙහෙට ආපු කී දෙනෙක් නාස්ති වෙලා තියෙනවද? කීයෙන් කී දෙනෙක් නාස්ති වෙලා තියෙනවද? සමහරවිට ඔබට අත්දැකීම් ඇති ඔබගේ අතීත ජීවිතයේ ඔබගේ ජීවිත නාස්ති වෙලා නැවත දේව කරුණාවෙන් ගොඩාපු අත්දැකීම් ඔබට ඇති. ඒ වගේම කී දහහක් නාස්ති වෙලා එළියේ ඉන්නවද? එයාගේ පැමිණීම මෙතනට දේව කැමැත්ත නොවෙන්න පුළුවන්. ඒ නිසා යා බොරුවට යාඥා කරලා වැඩක් නැහැ. දේව කැමැත්ත සොයාගන්න අවශ්‍යයි. සමහරට යාඥා කරලා පොර කාලා අවස්ථාව ගන්න පුළුවන්. නමුත් නැති සමහරට දේව කැමැත්ත නැතුව ඔක්කොම අසාර්ථක වෙනවා. දැන් කල්පනා කරන්න. දේව කැමැත්ත ඉගෙන ගන්න ඕන තමුන් තීරණ ගන්න ඉස්සලා බැරෑරුම් තීරණ ගන්න ඉස්සලා. ඒකනේ යාඥා කළා හරියන්නේ නැහැ. අද මිනිස්සු ඔහේ කෑග ගහ යාඥා කරන හැම ඉල්ලීමක්ම කියලා. කෙනෙක්ගේ අවශ්‍යතාවයක් ගැන ඔබේ ණය බරගෙන යාඥා කරන ආයි දේව කැමැත්ත හොයන්න ඕනේ නැහනේ. මම ණය බරෙන් නිදහස් වෙන්න ඕන කියලා දෙවියන් වහන්සේ දන්නවා. නමුත් ඔබ බැරෑරුම් තීරණ ගන්න යනකොට නිකම්ම යාඥා කරන්න යන්න එපා. යාඥා කළ දේව කැමැත්ත හොයන්න තියෙනවා. දේව වචනය දේව කැමැත්ත හරි ලෙස දැනගන්න ඔබට උපකාර කරනවා. ඔබ යාඥාවේදී දේව වචනය අරගෙන යාඥා කරලා මේක කියවන්න යනකොට දෙවියන් වහන්සේ ඔබට මේක ඇතුලෙන් කතා කරන්න යනවා. ආමේන්. තේරුණාද? අන්නේ මඟ පෙන්වීමත් එක්ක යාඥා කරන්න. ස්වාමීන් වහන්සේ දොර වහනවා නම් නෑ මම නුඹට දොරක් අරින්නේ නෑ කියලා. ඒක නේ යාඥා කරන්න යන්න එපා. වැඩක් නෑ. ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීනි ස්තුතියි. මගේ බලාපොරොත්තු තුනේ එක නෙවෙයි. මට දුකයි. නමුත් මම දන්නවා ඔබ වහන්සේ මට එපා කියනවා නම් ඒකේ පිටිපස්සේ ලොකු සැලැස්මක් තියෙනවා. එනිසා යාඥාවේදී දේව වචනේ ඔබ යාඥාව නිසි යාඥාවට ඔබ පොළඹවනවා. ඔබට තේරුණාද? ඒ වගේම දේව වචනය ඔබේ දුර්වල අවස්ථාවේදී ඔබව ශක්තිමත් කරනවා. ආමේන්. මම ගීතාවලිය 119 එක පදයක් කියවන්නම්. ගීතාවලිය 119 50 ඒ ස්ථානයේ සඳහන් කරනවා මොනවද? මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක් නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත් කළේය. ආමෙන්. 107 මොනවද කියන්නේ? මම බොහෝසේ පීඩිතයෙමි. ස්වාමිනී ඔබගේ වචනය ප්‍රකාර මා ප්‍රාණවත් කළ මැනව. දේව වචනය ඔබේ ආඥාව තුලදී ඔබව ප්‍රාණවත් කරනවා. ශක්තිමත් කරනවා. ඔබට ධෛර්යය දෙනවා. බාණ්ඩ දෙවියන්වහන්සේගේ වචනේ ඔබේ ආඥාව තුල ඔබට උපකාර කරන්න හැටි. මේ කාරණා ගැන ඔබ කල්පනා කරන්න අවශ්‍යයි. තේරුණාද? අපි දැන් ආඥා කරන්න යනවා. මේ සතියත් අපේ ආඥා පැයේ සැලැස්ම තුල අපි යන්න යනවා. දවසට පැයක් අපි ආඥා කරන්න යනවා. අතපසු කරන්න යන්නේ නැහැ. බලවත් දෙයක් දකින්න යනවා. දැන් ඔබ දන්නවා ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාරය ලබන්න. දැන් ඔබ දන්නවා දේව වචනේ උපකාරය ලබන්න. ඒකත් එක්ක ඔබේ ආඥාව තවත් අලංකාර වෙන්න යනවා. තවත් බලවත් වෙන්න යනවා. ඒ නිසා මම කැමතියි හොඳ වීරයෙන් යාඥා කරන අය මේ සභාවේ ඉන්නවා දකින්න. එපප්‍රස් වගේ. ආමෙන්. මතක තියාගන්න නම එපප්‍රස් වගේ. එපප්‍රස්ව මතක තියාගන්න. යාඥාකාරයෙක්. ඔහුට තිබුණේ යාඥාවේ දීමනාව. යාඥාවට ඔබ තීරණය ගන්න. අපි නැගිටලා මේ වෙලාවේ ස්වාමීන් වහන්සේට කතා කරමු. අපි නැගිටිමු මේ වෙලාවේ. හාලෙලූයා. හාලෙලූයා. සුති ස්වාමිනී. සුති දෙවි පියාණනි මේ වෙලාවේ යාඥා කරනවා අපි. ඔබගේ වචනය තුල ස්වාමීනි අද දවසේ අපි විශේෂ කාරණා දැක්කා. ස්වාමීනි ඔබ වහන්සේ අපගේ යාඥා ජීවිතය තුල ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන දේවල් අපි දැක්කා. ස්වාමීනි ඒ වගේම ඔබ වහන්සේ ස්වාමීනි ශුද්ධාත්මෙනි ඔබ වහන්සේ අපේ යාඥාවට උපකාර කරන හැටි, අපව පොළඹවන හැටි, දේව වචනේ අපේ යාඥාවට අපව පොළඹවන හැටි ඔබගේ වචනය ලියා තිබෙන ලෙස ස්වාමීනි ඉදිරි සතිය මුළුල්ලේ අපේ යාඥාව තුල ශුද්ධාත්මෙනි ඔබ වහන්සේගේ මෙහෙකිරීම අපිට අවශ්‍යයි. දේව වචනේ මෙහෙකිරීම අපිට අවශ්‍යයි. ස්වාමීනි ඔබ වහන්සේ අපේ යාඥාව බලවත් යාඥාවක් ලෙස නැගෙන පිණිස ස්වාමිනී ශුද්ධාත්මයාණනි වාක්‍යාණනි ඔබ වහන්සේගේ හස්ය අප කෙරෙහි බලවත්ව තබන්න ඔබ වහන්සේට අපි බාර වෙනවා. ඔබට ස්තුතියි අපට ඔබ වහන්සේගේ වචනය තුල යාඥාව උගන්වන නිසා. ඔබට ස්තුතියි අපට යාඥා කරන්න ඔබ වහන්සේ උදව් කරන නිසා, පුරුදු කරන නිසා. ස්වාමිනේ අපිට උදව් කරන්න නොකඩවාම පවතින්න ස්වාමිනේ. ගෞරවය මහිමය ඔබට වේවා. යේසුස් වහන්සේගේ බලවත් සුද්ධ නාමයෙන්. මා ප්‍රිය සහෝදර සහෝදරිය, ඔබ ඇසූ දේව පණිවිඩය තුල ඔබ ආශිර්වාද ලබන්නට ඇතැයි මා විශ්වාස කරමි. තව දුරටත් ඔබ හට උපකාර කිරීමට හැකිවන්නේ නම් එය මා ලබන භාග්‍යයක් කොට සැලකමි. සෑම ඉරුදිනකම උදෑසන 8:30ට අකීල් ගොඩනැගිල්ලේ 7 වන මහලේ Church of God දේවස්ථාන ශාලාවේ පවත්වන නමස්කාර දේවමෙහෙට හෝ උදෑසන 11:30ට මන්සූරියා අවුන් සුපර් මාකට් පිටුපස පිහිටා ඇති
දහරල් උලේද් පාසලේ පවත්වන නමස්කාර දේවමිහට සහභාගී වීමට අපි ඔබට ආරාධනා කරමු. නැතහොත් වැඩි විස්තර සඳහා 71 27 04 64 හෝ 70 78 11 42 දරන අංකවලට අපව අමතන්න. ඔබට දේව ආශිර්වාද පතන්නේ පාස්ටර් චමින්ද ඩයස් ඇතුළු Assembly of God ශ්‍රී ලංකා සභාවයි. ඔබට සමාදානය වේවා.